මේ වෙන විට සමස්ත දිවයිනටම බලපෑ ගම් වතුර ආපදාව ක්‍රමක්‍රමයෙන් පහව යමින් පවතින අවස්ථාවක්. මේ වෙන විට අප කොළොන්නාව බල ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව ක්‍රමක්‍රමයෙන් සිය නිවාස කරා ඇදෙමින් පවතිනවා. සමස්තයක් වශයෙන් ගත් කල කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවුල් 55009ක 2,18,253 දෙනෙක් මේ ගම් වතුර අවදානමට මුහුණ දුන්නා. ඒත් එක්කම මරණ 5ක් වාර්තා වුණා. නිවාස පූර්ණ හානි 69ක් සහ අර්ධ වශයෙන් නිවාස හානි වූ 2129ක් අපට වාර්තා වනවා. මේ වන විට අප සුරක්ෂිත මධ්‍යස්ථාන 3ක් තවමත් පවත්වාගෙන යනවා. එම සුරක්ෂිත මධ්‍යස්ථානවල පවුල් 30කට අයත් පුද්ගලයන් 109 දෙනෙක් රැඳී සිටිනවා. ඉතින් මේ වන විට අපි වැඩි අවධානයක් යොමු කරමින් සිටිනවා මේ ජනතාව වෙත රජයෙන් ලබා දෙන රුපියල් 25000ක ආධාර මුදල් ලබා දීම සම්බන්ධව අප වෙත බොහෝ විමසීම් කරනු ලබනවා මේ 25000 ආධාර මුදල් සම්බන්ධව. ඉතින් ඇත්තෙන්ම අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල කොට්ටාසවලට වඩා මේ ගම් වතුර තත්ත්වයෙන් දැඩි වශයෙන් පීඩා විඳි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක් වශයෙන් මෙම කාර්ය සම්බන්ධයෙන් අපි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඇතැම් ග්‍රාම නිලධාරී කොට්ටාස අපේ පවුල් 3000ට වඩා පිරිසක් ආපදාවට ලක් වූ ග්‍රාම නිලධාරී කොට්ටාස 3ක්, ඒ වගේම පවුල් 2500 3000 අතර ආපදාවට ලක් වූ ග්‍රාම නිලධාරී කොට්ටාස 4ක් සහ පවුල් 1000කට වැඩි 2500 අතර ආපදාවට ලක් වූ ග්‍රාම නිලධාරී කොට්ටාස 17ක් අපගේ ග්‍රාම නිලධාරී කොට්ටාස 46 ඇතුළත තියෙනවා. ඉතින් ඒ නිසා මේ ග්‍රාම නිලධාරීවරුන්ටත් මේ කාර්යය ඉතාම කටුක දුෂ්කර කටයුත්තක් බවට පත් වෙලා තිබෙනවා. අවාසනාවන්ත විදිහට අපේ කොට්ටාශය මගේ නිලධාරීනුත් මොකද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිලධාරීන් කියන්නේ මේ සමස්ත ප්‍රජාවේම එක් පැතිකඩක්. අපේ නිලධාරීනුත් අපේ කාර්යාලය නිලධාරීන් 120කට අධික පිරිසක් මේ ගම් වතුර ආපදාවට මුහුණ දීලා තමන්ගේ නිවාසයට වෙලා තියෙනවා. ග්‍රාම නිලධාරීන් 38 දෙනාගෙන් 25 දෙනෙක්ගේ නිවාස සම්පූර්ණයෙන්ම නිවාසයට යට වෙලා ගම් වතුරට යට වෙලා තිබෙනවා. ඉතින් මේ தত্ত্বය මෙවැනි தত্ত্বයක මෙවැනි පසුබිමක ඉඳලා තමයි අපි මේ සහන සේවා කටයුතු ඊටම කඩමින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නේ. ඉතින් මේ වන විට මේ රුපියල් 25000 මුදල ලබා ගැනීමට අවශ්‍ය අයදුම් පත්‍ර සෑම නිවසකටම පහේ බෙදමින් පවතිනවා. අද දිනේ සහ හෙට දිනේ වන විට ඉතිරි නිවාස වලටත් අපට ඒ අයදුම් පත්‍ර ලබා දීමේ කාර්යය අවසන් කරන්න පුළුවනි. ඉතින් අප යෝජනා කරන්නේ අප කාරුණික විල්ලා සිටින අපේ මහ ජනතාවගෙන් ඔබ මදක් රැඳී සිටින සංසුන්ව අද දිනේ හෝ හෙට දිනේ ඇතුළත ඔබගේ නිවසට අනිවාර්යයෙන්ම ග්‍රාම නිලධාරී ආර්ථික සංවර්ධන නිලධාරී සමුද්‍ර සංවර්ධන නිලධාරී කියන තිදෙනා හෝ එක් අයෙක් ඔබගේ නිවසට පැමිණ ඒ අවශ්‍ය ආයුධම්පත ඔබ වෙත ලබා දේවි. ඔබ ඒ ආයුධම්පත ඊටාම නිවැරදි පරිදි පුරවා නැවතත් ඔවුන් වෙත ලබා දෙන්න ඔබගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක් සහ ඔබගේ වැඩ කරන ඔබේ ක්‍රියාකාරී මට්ටමේ තිබෙන බැංකු ගිණුමක ඡායා පිටපතක් සමග ඔබ ඒ නිලධාරීන්ට බාර දෙන්න. එවිට අපට ඊටාමත්ම පහසු වේවි ඔබ වෙනුවෙන් ඒ කාර්යය සිදු කරන්න. ඉතින් මේ වන විටත් අප වෙත ලැබෙමින් පවතින එවැනි ආයුධම් පත්‍ර. ඉතින් මේ ආයුධම් පත්‍ර ලැබෙන ප්‍රමාණයත් ඊටාම අධිකයි. ඉතින් ඒ නිසා අපි දිස්ත්‍රික් ලේකම්තුමා අප වෙත ලබා දී තිබෙනවා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තිබෙන පරිගණක විද්‍යාගාරයක්. ඒ පරිගණක විද්‍යාගාරයේ පරිගණක 40ක් පමණ ප්‍රමාණයක් අප භාවිතා කරනවා. විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිලධාරීන් සහ ස්වේච්ඡා සංවිධානයෙන් ලබාගත් ස්වේච්ඡාවෙන් පැමිණි පුද්ගලයන් එකතුව 40කට අධික පිරිසක් එම ස්ථානයේ මේ ආයුධම් පත්‍ර පද්ධතියට එක් කරමින් පවතිනවා. ඒ අනුව ඉතා කඩනමින් අපි ගෙවීම් කටයුතු කරන්න අද දිනේ ඇත්තම ගෙවීම් කටයුතු ආරම්භ කළා. අපි කරන්නේ ඔවුන්ගේ බැංකු ගිණුම් වලට මුදල් ලබා දීම තමයි අප කරන්නේ. ඉතින් අප කාර්යක වෙලා සිටිනවා මහ ජනතාවට හදිසි වෙන්න එපා. ඔබ වෙත පැමිණෙයි ග්‍රාම නිලධාරී ආර්ථික සංවර්ධන නිලධාරී හෝ සමුද්‍ර සංවර්ධන නිලධාරී පැමිණ ඔබ වෙත එම ආයුධම් පත්‍රය ලබා දෙයි. එම ආයුධම් පත්‍ර ලබා දීමෙන් පසුව ඔබට පුළුවනි ඉතා ඉක්මනින් ඒ ආයුධම් පත්‍ර පුරවා ඔවුන්ට ලබා දීම තුළින් මේ සහනය ඔබ වෙත ලබා ගැනීම සිදු කරන්න පුළුවනි.